මේ ලෝකයේ යම් කිසි කෙනෙක් සැප විඳිනවා නම් හොඳට ඉන්නවා නම් ගෙවල් දොරවල් තියෙනවා නම් යාන වාහන තියෙනවා නම් හොඳට අඳින්න පළදින්න ලැබෙනවා නම් ඒ සැප සම්පත් භුක්ති විඳින්නේ කාරණා තුනක විපාක විදියට කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොනවද ඒ කාරණා තුන? දානය, සත්‍ය, සීලය. දාන සම්භූතානි, දානය මුල් කරගෙන. සත්‍ය සම්භූතානි, සත්‍ය මුල් කරගෙන. කියන්නේ ඇත්ත කතා කරනවා, සත්‍ය අහනවා. ඇත්ත කතා කරනවා, සත්‍ය අහනවා. එයා සත්‍යයත් එක්ක ජීවත් වෙන්න ආසයි. ඒ සත්‍ය ඒකයි බුදුබණ පදයක් අහන එකේ විපාක. සත්‍ය ඇහිීමෙන් පින්බලය ආස සංසාරේ. ඒකයි ඔයාලා ධර්ම දානය දෙනකොට මේ පිනේ විපාක වැඩි. මිනිසුන්ට සත්‍ය අහලා ජීවිත 100,000 ගානකට සැප උපද්දවනවා. සත්‍ය අහපු පින්බලෙ. එතකොට සත්‍ය අහනකොට මේ මිනිස්සු තේරුම් ගන්නේ සත්‍යද අසත්‍යද? තේරුම් ගන්නේ සත්‍යය. එතකොට මේ මිනිස්සු ඊට අනුව කටයුතු කරනවා. කටයුතු කරන්නේ සත්‍යයට අනුවද අසත්‍යයට අනුවද? සත්‍යයට අනුව. එතකොට මේක තව කෙනෙකුට යා කියලා දෙනවා. එතකොට ඒ කියලා දෙන්නේ සත්‍යද අසත්‍යද? සත්‍යය. මේ ධර්මයේ අනිත් අයට අහන්න සලස්වනවා. එතකොට අහන්න සලස්වන්නේ සත්‍යද අසත්‍යද?